ආත්මය නියෝජනය කරන මනෝවිද්‍යාව පිළිබඳ සුන්දර මිත්‍යා කතාවක් ගැන තමයි අපි පළවෙනි කොටසෙන් කතා කරේ. නමුත් මනෝවිද්‍යාවේ වර්තමාන ස්වරූපය වටහා ගන්න අපි මනෝවිද්‍යාවේ ඓතිහාසික දියුණුව අධ්‍යයනය කරන්න ඕනි. මේ නිසා මනෝවිද්‍යාව විෂය අධ්‍යයන ක්ෂේත්‍රයක් විදිහට වර්ධනය වුණ ආකාරය තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසාන වෙනකම්. මනෝවිද්‍යාවේ ආරම්භක කර්තෘ විදියට සලකන්නේ ක්‍රිස්තු පූර්ව 384 322 දක්වා කාලය තුල ග්‍රීසියේ විසු ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන්නේ කවුද? ග්‍රීක දාර්ශනිකයෙක්. ප්ලේටෝගේ ශිෂ්‍යයෙක්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා. ඇරිස්ටෝටල් බහු ශාස්ත්‍රඥයෙක්. බටහිර දර්ශනවාදයේ නිර්මාතෘ විදිහට ඇරිස්ටෝටල් සලකනවා. මේ ඇරිස්ටෝටල්ගේ කෘති නිසා එතික් දර්ශනයේ කොටසක් විදිහට තිබුණු මනෝවිද්‍යාව විෂය වෙනම විශේෂ ක්ෂේත්‍රයක් විදිහට වැඩෙන්න පටන් ගත්තා. පළවෙනියටම මනස පිළිබඳ හදාරන විෂයක් විදිහට තමයි ව්‍යාප්ත වුණේ. පස්සේ විඥානය පිළිබඳ හදාරන විෂයක් විදිහට හඳුන්වනු ලැබුවා. අද වෙනකොට මිනිස්යාගේ සියලුම සත්ත්ව වර්ගයාගේ චින්තනය චර්යාවන් පිළිබඳ හදාරන විෂයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. මනෝවිද්‍යාව ඇරිස්ටෝටල්ගෙන් ආරම්භ වුණා කියලා අපරදිගකුතුන් කියනවා. ඒ වුණාට පෙරදිග ඉතිහාසය ආශ්‍රයෙන් අපි සලකලා බලනකොට ඒක ඒ අන්දමින්ම පිළිගන්න බෑ නේද? මෙහිමයි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ උතුරු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නූතන මනෝවිද්‍යාවේ ඉගැන්වීම් වලට ගොඩක් සමාන කරුණු දක්නට ලැබෙනවා. ඒ අවධිය වෙනකොට ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බටහිර මනෝවිද්‍යාව තිබුණේ ඉතාමත් ප්‍රාථමික ලදරු අවස්ථාවක. උදාහරණයක් විදිහට අභිධර්ම පිටකයේ සිත පිළිබඳ ගොඩාක් ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඒ ගැඹුරු විග්‍රහය නූතන මනෝවිද්‍යාවේ සොයා ගැනීම් වලට පවා ඉක්මවා යනවා. ඒ වගේම බුද්ධිය පිළිබඳ අදහස් මුලින්ම දක්නට ලැබෙන්නේ බෞද්ධ සාහිත්‍ය තුළ. මේ නිසා මුල් කාලයේ සියලෝම ආකාරවල දැනුම් ක්ෂේත්‍රවල මූලය වුණේ දර්ශනය. මේ මනෝවිද්‍යාව විෂය දර්ශනය තුළ අන්තර්ගත වුණ විෂය. මනුෂ්‍යයාගේ දැනුම පුළුල් වෙලා ඒ දැනුම නොයෙකුත් ශාස්ත්‍ර විද්‍යාවන් විදිහට සංවිධානය වුණා. දර්ශනය තුළ තිබ්බ විශේෂේත්‍රයන් වෙන වෙනම ස්වාධීන විෂයන් විදිහට වර්ධනය වෙලා අද ගොඩ නැගිලා තියෙන මනෝවිද්‍යාව ස්වාධීනව වෙනම විෂයක් විදිහට ගොඩ නැගුණා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මනෝවිද්‍යාවේ දාර්ශනික ඉතිහාසය යන පාඩමේ දෙවෙනි වීඩියෝ එකයි. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න සයිකොලොජි එම්පයර් YouTube channel එක subscribe කරන්න.